කොහොමද ඔයාලට? අපි මේ channel එකේ කරන දෙවෙනි travelling vlog එක. අපි අද යනවා Peacock Trail stage 2. දෙල්තොට ඉඳන් ලෝල් කඳුර. අපි යන ගමන් ඉතුරු විස්තර කතා කරමු. ටවුන් එකේ ඉඳන් මීටර් 100ක් විතර අපි උඩට ආවා. ඒතර මම මේ ගමන යන්නේ තනියම නෙමෙයි. මේ channel එකේ ඕන මාත් එක්ක යනවා. එයාත් මෙතන ඉන්නවා. මේ ඉන්නේ channel එකේ ඕන. එයාත් මාත් එක්ක මේ ගමන යනවා. හරි. අපි ඉස්සරහට Peacock Trail එකේ විස්තර මෙයාගෙන් දැනගමු. කොහොමරි අද ලේ වැක්ක යනවා කවුල්. Stage 2 පටන් ගෙන යන ගමන් ඉන්නේ. එතකොට Stage 2 එක ගැන මම කියන්න දන්නේ නැහැ විස්තර. විස්තර කියන්න දන්නවා අපේ channel එකේ ඕන. අපි යාගෙන් විස්තර දාගමු. Stage 2 එකේ යනකොට මොනවද බලන්න හම්බෙන්නේ. එතකොට ඒ විස්තර ටික අපි යාගෙන් අහලා දැනගමු. පොඩ්ඩක් කියන්නකෝ මේකේ විස්තර ටික. Stage 2 එක ගැන. Peacock Trail Stage 2 කියන්නේ ගලහා ඉඳලා තමයි stage 2 පටන් ගන්න. ගලහා ඉඳලා ලෝල් කඳුරට වෙනකන් stage 2 එක තියෙනවා. ඒතකොට අපි අද කරන්නේ දෙල්තුර ටවුන් එකේ ඉඳලා ලෝල් කඳුරට යනකම්. එතකොට මේ stage 2 එකේ වැදගත් වෙන්නේ අනිත් stages වලට වඩා මේක ඇත්තටම ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙනවා. මොකද ජේම්ස් ටේලර් මහත්තයා ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම තේපැලේ හිටවුවේ ලූල් කඳුර වත්තේ කොණ්ඩගල ප්‍රදේශයේ. එතකොට ඒ ප්‍රදේශය හරහා තමයි මේ ස්ටේජ් 2 මාර්ගය වැටිලා තියෙන්නේ. ඒ හින්දා අපිට ඓතිහාසික වශයෙන් උත් වැදගත්කමක් තියෙනවා. ඒ වගේම මං හිතන්නේ ස්ටේජ් දැන් මේ Peacock Trail සංචාරක ව්‍යාපෘතියේ ස්ටේජ් 22න්ම ලස්සනම කොටස තමයි ලූල් කඳුර මේ දෙල්තොට සිට ලූල් කඳුරට යන කොටස. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මේ කොටස බලන්න එන්න කියලා. හරි අපි යමු. එතකොට මේ ස්ටේජ් 2 එකේ කිලෝමීටර් කීයක් තියෙනවද? දෙල්තොට ඉඳන් ලෝල් කඳුරට? කිලෝමීටර් 8ක්. අර තියෙන්නේ කන්දෙතන්න ජලාශය. කන්දෙතන්න ජලාශයේ තියෙන්නේ වාඩියෝඩ පාරේ. මෙහෙට ලස්සනට පේනවා ජලාශය. වාඩියගොඩ. මේ තියෙන්නේ හීම්බෝ වෙටියා මාර්ගය. ගොඩක් දුරට කැලෑවල තමයි හීම්බෝ වෙටිය හැදෙන්නේ. ඖෂධීය. ඒ කියන්නේ මේවා අපේ මැල්ලුමුත් කනවා නේද? කොළ මම දැකලා තියෙනවා ගොඩක් අර හීම්බෝ වෙටියා මල්ල කොළ අරගෙන මැල්ලුම් හදනවා. ඔය ගොඩක් දුරට ඒ වගේ මැල්ලුම් කරනවා මේ කොහෙද මේ මීමුරේ පැත්තකට
මේවා අර මේවා මොකද්ද මේ අර මොකද උඹ තිල්ලද මොනවද නේද? ඒ වගේ අර මොනවද මොලේ මොනවද ඒ වගේ මේ බ්ලූබෙරි ස්ට්‍රෝබෙරි වගේ අර මොකද්ද ඔකට මොකද්ද නමක් කියනවා නේද? කැලෑවල ලස්සන view එකක් තියෙනවා. ටිකෝ ට්‍රේල් එක ඇවිත් බලන්න ඕනේ. ඇවිල්ලා තමයි මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මාර එක්ස්පීරියන්ස් එකක් කැලේමෙන් එතකොට පාරවල් හොයාගෙන එහෙම තමයි යන්න තියෙන්නේ. මේ එක්ස්පීරියන්ස් එක ඇවිල්ලා ගන්න ඕනේ. දැන් මේ පාරට මෙහෙම බලලා මේ එක්ස්පීරියන්ස් එක මෙයා කරන්න බෑ. මේ මාර ලස්සනයි මට තව අර ඈතින් පේන්නේ හන්තාන කඳුවැටි කොටසක් පේනවා. ගලහා කිරිමැටි ප්‍රදේශය. ගලහා උඩ කොටස ගල්ලන් තැන්න ඒ පැත්ත කොටසක් පේනවා. ඒ වගේම මේ පැත්තට ආවම දෙල්තොර නගරය සම්පූර්ණයෙන්ම පේනවා. අපිට එතකොට අර පැත්තෙන් පේනවා කන්දේ තැන්න ජලාශය. වාඩියකට පාරේ තියෙන කන්දේ තැන්න ජලාශය. ඒ වගේම ඊට ඉහළින් ඈතින් අපිට පේනවා හුන්නස්ගිරිය කඳුවැටිය පේනවා. මේ වෙලාවේ මීදුන් දාලා භාගයක් තමයි පේන්නේ. මෙතන තියෙන්නේ හුන්නස්ගිරිය කන්ද. එතකොට අපිට මේ පැත්තෙන් තව ටිකක් මෙහා පැත්ත පල්ලෙහා දකුණු පැත්තට වෙන්න අපිට පේනවා හංගුරංකෙත. විකිල්ලගස්කඩ හංගුරංකෙත ප්‍රදේශය පේනවා මෙතන. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව ටිකක්. ඉස්සරහට තියෙනනේ 360 view. ඔව් 360 view එකක් තියෙනවා. අපි එතෙන් ගිහිල්ලා තව ටිකක් බලමු මේ පැත්ත. කිතුල්ම කෝවිල කන්තිල. ඒක කෝවිලක්ද? ආමියාට එමින් කට්ටිය හින්දු අය පූජා පවත්වන ස්ථානය. අපි දැන් කිලෝමීටර් 5ක් විතර එක දිගටම ආවනේ. දැන් නම් මහන්සි. කොහරි වාඩි වෙන්න වාඩි වෙලා පොත ටිකක් බීලා. ආහාරය ගත්තේ නැද්ද? අපි උදේට කෑවෙත් නැහනේ. අපි කන්න අරන් ආවා. එකත් ඊට පස්සේ කොහරි වාඩි වෙලා කාලා පොත ටිකක් බීලා. ඉතිගේ දැන් මාව කියලා. ඔන්නනේ මේක සුළු කරගන්න පුළුවන් හොඳයි. උල් වතු වෙන්නේ. හොඳයි. එනායට මහන්සිය නිවා ගන්න. ට්‍රේල් එක යන කට්ටියට වතුර මෙතනින් බෝතල් පුරව ගන්න පුළුවන්. පාසිය සංසිඳව ගන්න පුළුවන්. හොඳම උල්පත් වතුර. හොඳම සීතලයි. දෙකක් තියෙනවා. එකක් තමයි මේක. ඒකේ පත්‍රය ටිකක් හීනි. නේ? පත්‍රය හීනි. මේ තියෙන මල. එතකොට මේ තව වර්ගයක් තියෙනවා. මේකේ මේ පත්‍රය ටිකක් පළලයි. ඒකේ මල අර මලට වැඩිය වෙනස්. වර්ණය වෙනස්. නේ? ඔකේ එක මලක් අරලා ගන්නකො. උඩ වැඩියා.
මොකද සින්දුවක් තියෙන්නේ? උඩ වැඩියා මලේ. අපිට මෙහෙම කෙලින්ම පේන්නේ කොණ්ඩගල. දැන් අපි කොහොමත් කොණ්ඩගල ඒ හරහා තමයි යන්නේ ට්‍රේල් එක. ඉන්කරඩියේට් නේ කොහොමත් කොණ්ඩගල හරහා. ඉස්සරහින් අපිට හොඳට පැහැදිලිව පේන්නේ කොණ්ඩගල. මෙතෙන් තියෙන්නේ පිකෝ ට්‍රේල් නරම් මධ්‍යස්ථාන. මෙතෙන්ට ආපුවාම පේනවා උත්තර ප්‍රදේශයේ. මේ පැත්තට පේනවා මේ කිල්ලගස්කඩ අඟුරක් ගෙත ඒවා හැට ඒ වගේම මෙහෙම අපිට ළඟින්ම පේනවා කොණ්ඩගල. උදේ කෑමනේ. උදේ කාලා ඉන්න උදේට. ලස්සන වටපිටාවක් බලාගෙන. අපි කොම්. දැන් නම් කරා වෙලා මම කියන්නේ ලයිම් කාම්බර් හරි නැත්නම් මොකක් හරි ඒ වගේ තමයි අර පාරක්වත් නෑ යන්නේ වලක්වත් තිබිලා වඩනොත් එහෙම
මේක ඇවිල්ලා ඒ කියන්නේ මේවා හදවේ ජේම්ස් ටේලර් එයා ඉන්න කාලේ හදපුවා නේද? ඈ? අර වතු නිවාස වගේ තමයි. වතු නිවාසාදී හදපු ඕනේ මේකේ වැඩ කරපු කට්ටියට ඒ වගේ නම් ඒ වගේ වතුර ගන්න හදපු ටැංකියක් තියෙනවා. හදලා තියෙන තැන ඔය වගේ තැනක පරිසරයක් උඩ නායි ඒ කාලේ ඉතින් මේ පාරේ කොහොමත් ඒ කාලේ කොහොමත් තියෙන්නේ ගොඩක් දුරට මේවා නැහැනේ ප්‍රවාහන පහසුකම් නැහැනේ විදුලියක් නැහැනේ හදලා තියෙන මේවට ගන්න නිතක් වතුර ගන්න මේවට ගන්න නෙවෙයි වතුර. බලන්න මේ කැලේ යනකොට පුළුවන් කිංගස් ट्रेल එක යන අතරමඟ ඇති වෙනකන් පොඩි ගිය කඩියන් මම ඉඳන් හවුදම් වතුර පුරව ගන්න පුළුවන් මේ වගේ තැන්වලින් ඔයාලා අනිවාර්යයෙන්ම රෙකෝඩර් ලිස්ට් 2 වෙන්න ඕන දෙල් දුක මේකලා ලෝකන් බයින්න මාර ලස්සනයි ඒ වගේම හරි නිස්කලංක පරිසරය ගැන තියෙනවා ගොඩක් දුර වෙලා වැස්ස නැති දවසට නම් ගොඩක් හොඳයි මොකද වැස්සට ටිකක් අමාරු කැලෙන් යන්න තියෙන්නේ කුණ්ඩැල්ලෝ මාර එක්ස්පීරියන්ස් එක ඒ එක්ස්පීරියන්ස් එක විඳින්න ඕන දැන් මෙහාට තියෙන්නේ ලෝල් කඳුරවත් කියන්නේ ලෝල් කඳුරවත් මෙතන තියෙන තනිකර දේවගාව ඒ දේවගාව මැදින් තමයි දැන් දිගටම ලෝල් කඳුරට යනකම් යන්න වෙන්නේ. හරි. අපි එන්න ඤා මොන දිගටම ඉස්සරහට. ඔයාලට මම පෙන්නන්නම් මෙතෙන්ට පේනවා කටුසුකුන්ද. ඔයාලා ගිලතදී මෙතෙන්ට කටුසුකුන්ද පේනවා හරි ලස්සනට. එතකොට එතනින් තමයි කොණ්ඩගලට යන්නේ. කොණ්ඩගලට එතකොට ජේම්ස් ටේලර් ස්ට්‍රීට් නෙමෙයි. ජේම්ස් ටේලර් එක බංග්ලෝ එක ඒවා තියෙනවා. ඒතර අපි දැනට යන්නේ අපේ කලින් මේ channel එකේ අපි වීඩියෝ එකක් දාලා තියෙනවා.
අනිවාර්යෙන් කොණ්ඩකල වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයාලා බලන්න. මම ඒ කාඩ් එක උඩින් දාන්නම්. ඒ කාඩ් එකට ගිහලා අනිවාර්යෙන් බලන්න ඔයාලා. මෙතන තුම්මන් හන්දියෙන් තමයි සීට් එකටයි කොණ්ඩකලටයි දෙකට හැරෙන්නේ. එතකොට පල්ලෙහාට සීට් එකට යන් තියෙන්නේ ඒක අපේ කොණ්ඩකල වීඩියෝ එකේ තියෙන ඔක්කොම සීට් එකට යන එකයි කොණ්ඩකල යන ඒවා ඔක්කොම. ඔයාලා මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්. කට්ටිය කෑම කනවා. ඉතින් ඒ අය තමයි ඉතින් මේ අක්කර ගානක දළු කඩන්නේ. මේ තියෙන්නේ ලෝල් කඳුරවත්තේ තේ වගාව. බලන්න මහා ලස්සනයි. ඒකේම ඒක නඩත්තුව හොඳයිනේ. මෙතේ වගේ නඩත්තුව. කොණ්ඩකල යන කට්ටියත් මෙතනින් වතුර පුරව ගන්න පුළුවන් නේ. මේ තියෙන හින්දු අය පූජා පවත්වන ස්ථානය. පඳුරු බැඳලා තියෙනවා. ඒක මෙතන පූජා කරනවා. එතන එහා පැත්තේ තියෙනවා දඩුව එකතු කරගෙන. ඒ වගේම මෙතනක් තියෙනවා. පැත්තේ වගේම තියෙනවා මෙතන දළු කඩලා දතු එකතු කරන පොඩි කොට කුකියක් තියෙනවා. එතන දළු එකතු කරන්නේ. ඒ වගේ දළු කඩලා කට්ටිය ඒක දිව කරනවා. ලස්සනට මෙතනින් ගහලා උඩකොලා තුවාල මා ලස්සනයි. නිස්කලංක පරිසරයක්. ඒ වගේ තැනක ඉන්න කොහොමද ප්ලේන් එකක් අපි වලද නෝයිනේ. මේක තමයි කොණ්ඩකල තියෙන ලස්සනම තැන. පිකෝ ට්‍රේල් එක යනකොටත් මෙතන ලස්සන view එකක් ෆොටෝ ගන්න. ඔයාලා ෆොටෝ ගන්න කැමති නම් මේක තමයි ලස්සනම. ඉන්න ඔයාලත් ඇවිල්ලා ෆොටෝ එකක් ගහලා කොණ්ඩකල ගිහිල්ලා පිකෝ ට්‍රේල් එකේ ගිහිල්ලා
ට්‍රේල් එක මේ තමයි ලෝල් කඳුර ස්ටේජ් 2 ඉන්ඩියන තැන. මෙතනින් ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ටිකට් කවුන්ටර් එකෙන් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ටිකට් එක. ලොකු එක්කෙනෙක් නම් ගන්නවා රුපියල් 200ක්, පොඩි එක්කෙනෙකුට රුපියල් 50යි. එතකොට ෆොරිනර්ස්ලාට රුපියල් 1000ක් ගන්නවා. පිකෝට්‍රේල් ඉන්ඩ් එක වෙන්නේ ලූල් කඳුරෙන්. එතකොට මෙතන පල්ලියෙන් තියෙනවා හේවහැට දෙල්තොට පාර. ඒ වගේම මෙතන ඔයාලට මෙතනින් නාලා කරලා යන්න පුළුවන්. මේ තමයි පිකෝට්‍රේල් ස්ටේජ් 2 ඉන්ඩ් එක. ඔයාලා ස්ටේජ් 2 ඉවර කරලා ඔයාලා නවතින තැනක් හොයනවා නම් මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් වගේ දෙල්තොට පැත්තට යනකොට තියෙනවා ශෝමී ලංකා කැම්පින් ඇන්ඩ් කොටේජ්. එතන ඔයාලට ඉඳලා කාලා බීලා සතුටින් විනෝද වෙලා යන්න පුළුවන්. තියෙන ලස්සනම තැනක්. දෙල්තොට තියෙන ලස්සනම තැනක්. ඔයාලා ට්‍රේල් එක එනවා නම් ඔයාලට ඉන්න තැන නැත්නම් ඔයාලා අනිවාර්යෙන් එතන කතා කරලා යන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දානවා. ඔයාලා බලන්න. ඔයාලා මෙතනින් ස්ටේජ් 2 ඉවරනාට පස්සේ ඔයාලා බලන්න මෙතෙන් ඇවිල්ලා මැප් එක ඔන් කරලා පෙන්නන තියෙන නවතින්න තියෙන ළඟම තැන. ඔයා අපේ වීඩියෝ එක බලුවද? අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. ඔයා ට්‍රැවල් කරන්න ආස කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න. ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. අපි ළඟදී මේ එහෙනම් තවත් vlog එකකින් හමු වෙමු. එහෙනම් අපි ගිහින් එන්න.